පූසි බබාලා ටිකක් මේ මම නිතර යන එන බෞද්ධ මධ්‍යස්ථානය රාජගිරියේ මේ ලොකු පූසම්මා ටික කාලයකට කලින් චූටි බබෙක් වගේ තමයි මෙහි හිටියේ. ඊට පස්සේ ටික කාලෙකින් එනකොට යාට බබ්බු හම්බෙලා. දැන් මේ බබ්බු ටිකක් ඉන්නවා. මේ හරි චූට් මේගොල්ලෝ අර ඈත ඉන්න එක්කන ටිකක් අර හාව වගේ ඉන්න එක්කන මම ගොඩක් ආදරේ. කොහොමද ආදරේ? මම දන්නවනේ. හැබැයි ඉතින් මේගොල්ලන්ට ඔක්කොම ආදරේ. මෙහි එන කට්ටිය හැමෝම ආදරේ. ඉතින් මේගොල්ලෝ මෙහි ගෙනියන එක නෑ කවුරක්වත් මෙතනම තියලා හදනවා. මේගොල්ලන්ට හොඳට අපි කන්න දුන්නා දවාලේ. හැමෝම හැමදාම කන්න දෙනවා, ආදරෙන් බලනවා, වඩා ගන්නවා. මොනවද ඒව කරන දැන් 4 දෙනාම නිින්ද ගිහිල්ලා. නේද බණ්ඩි පුරවගෙන ඉන්නේ. ඒක අතකට මේ ලොකු අම්මා කොහේ හරි ගියපු එක්කෙනෙන්නේ. එයා හොඳ තැනකට තමයි ආවෝනේ. මෙතන ඉන්න හැම කෙනෙක්ම හරිම ආදරේ මේගොල්ලන්ට. ඉතින් දැන් මේ වැස්සක් දෙන්න හදන්නේ. වහිනකොට මේගොල්ලෝ කොහේ හරි හැංගෙන. හැබැයි ඔයගොල්ලන්ට ඉඩකඩ තියෙනවා හොඳට. ඔන්න බලන්න මේගොල්ලෝ ඉන්න තැන ඔන්න ඔතන ඉන්නවා සමහර වෙලාවට. අන් තියෙන බොක්ස් එකක් ඒගොල්ලන්ට ඉන්න. මම ටැජට් එකකින් ගිහලා නිදාගන්න. ඉතින් මට චූටි වීඩියෝ එකක් ගන්න හිතුණා. මම බබ්බු ටික පෙන්නන්න ඕන හින්දා. අනේ පණ්ඩි කුක්කු අන්න හොරෙන් ඇහැරලා බලනවා මගේ දිහාට. නැගිටින්න වැස්සෙන්න හදන්නේ. මම මේගොල්ලන්ට හරි ආදරේ. මම ගිහිල්ලා මේගොල්ලන්ට ලව් එකේ ගෙදර තියාගන්නේ. මොකද මේ මෙහෙම කට්ටිය හදලා මට අඬලා මට ඇති වෙනවා මේගොල්ලෝ නැතුණාම. ඒ නිසා අන්න එහෙනම් මම දැන් යන කුක්කු වෙනවා. අන්න හොර ගෙඩිය කුක්කු වෙනවා අම්මගේ. අන්න